දෙව්ලොවින් ආපු කෙනෙක් වගේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න. මේක බොහෝම ලස්සන කරුණක්. දෙව්ලොවින් ආපු කෙනෙක් වගේ මේ මනුස්ස ලෝකේ ජීවිතේ ගත කළොත් ජීවිතේ ගොඩක් ලස්සන කරගන්න පුළුවන්. මේක නිකන් මේ මම නම් දෙව්ලොවින් ආවේ කියලා මේ තමන් හිතින් අමුතු එකක් හිතාගෙන මානසික ලෙඩක් හදාගන්න කියන කරුණක් නෙමෙයි. එක්ක තව කාටවත් කියව යන්න එකක් නෙමෙයි. දෙව්ලොවින් ආපු කෙනෙක් මේ මනුලොවේ ජීවිතය ගත කරනවා වගේ අපි ජීවත් වෙන්න මහන්සි ගත්තොත් ඇත්තෙම මේ මනුස්ස ජීවිතය අවසන් වෙනකොට අපිව යලි දෙවියන් අතරට අරගෙන යන්න පුළුවන් ලස්සනක් අනිවාර්යෙන් අපි ජීවිතය ඇතුළේ ඉපදිනවා. සමහරවිට ඊටත් වඩා අපේ ධර්මයේ හැසිරීම බලවත් නම් මේ ජීවිතය ඇතුළේම මාර්ගඵල ලබන්නත් අවකාශය අපිට උදා වෙනවා. ඒ නිසා යම් සුන්දර අර්ථයක් විදිහට හිතට ගන්න කරුණක් මම ඔය කියන්නේ. දෙව්ලොවින් ආපු කෙනෙක් වගේ ඔබ ජීවත් වෙන්න. මේ අර්ථය අපට අනුකම්පාවෙන් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපගේ බුදුරජුන්ට නමස්කාර වේවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. මේ අර්ථයේ පින්වතුනි අපිට මේ විදිහට ඉස්මතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපි සරණ ගියේ දේවාති දේව වූ දෙවියන්ටත් දෙවි කෙනෙක් බඳු වූ සත්තා දේව මනුස්සානං වූ දෙව් මිනිසුන්ට ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා අපි සරණ ගියේ හිම බුදුරජාණන් වහන්සේ නම. අපි අපේ ජීවිතේ පිහිට ආරක්ෂාව පැතුවේ බඳු ශාස්ත්‍රුන් වහන්සේ නමකකින්. අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ලෝකෙ විතරක් මේ යන්තන් අතපත ගාලා දහම් කතාව කරපු කෙනෙක් නෙමෙයි. අපේ භාග්‍යතුන් වහන්සේට මේ මනුස්ස ලෝකේ ගැන පරිපූර්ණ අවබෝධයක් තිබුණා. දෙවියන්ගේ ලෝකයේ ගැන පරිපූර්ණ අවබෝධයක් තිබුණා. බඹුන්ගේ ලොව ගැන පරිපූර්ණ අවබෝධයක් තිබුණා. දුගති ගැන පරිපූර්ණ අවබෝධයක් තිබුණා. සංසාරය ගැන පරිපූර්ණ අවබෝධයක් තිබුණා. පිරිපුන් අවබෝධයක් සහිතවයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ. ඒ නිසයි අපිට මේ විදිහට අපේ ජීවිතය ඇතුලේ සුන්දර දහම් අරුත් කාවද්ද ගන්න අවස්ථාව ලැබෙන්නේ. දෙවියෝ ගැන පවා මේ මිහි මණ්ඩලේ ඉන්න අපි දන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ නිසා. නතස්ස අදිට්ඨ මිදත්ති කංචි. අපගේ සම්බුදුරජාණෝ මේ ලොවේ නොදුටු කිසිවක් නැත්තේමය. න අවිඥානම ජානිතබ්බං. අප සම්බුදුරජාණෝ මේ ලොවේ අවබෝධ නොකළ කිසිවක්ද නැත්තේය. සබ්බං අභිඤ්ඤාසී අදත්තඤ්ඤයං. ලෝ තතු ඒ අයුරින්ම අවබෝධ කළ නිසා තථාගතෝ තේන සමන්ත චක්කු. තථාගත බුදුරජුන්ට සියල්ල දකිනා ඇස කියා කියන්නේය. සමන්ත චක්කු. ඒ තමයි අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ. අපේ භාග්‍යතුන් වහන්සේ අපට මේ ජීවිතේ සුවපත් කර ගැනීම උදෙසා මේ ජීවිතේ නොමගක වට්ටා නොගැනීම උදෙසා හරිම ලස්සන පරියායන් දේශනා කරලා තියෙනවා. ඒ පරියායන් අතරේ එක් සුන්දර පරියායක් තමයි අද ධර්ම දේශනාවට මා මූලික කරගන්නේ. කුද්දක නිකායේ එන පුබ්බ නිමිත්ත සූත්‍රය. පුබ්බ නිමිත්ත කියලා කිව්වේ පෙර නිමිත්ත. මේ කවර පෙර නිමිත්තක්ද? එදා ශාස්ත්‍රුන් වහන්සේ වට කරගෙන දහම් අසන්ට වාඩි වෙලා හිටපු භික්ෂුන්ට බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාළා. පින්වත් මහණෙනි, දෙවිවරුන් දෙව්ලොවින් චුත වෙන්න කාලයක් එනවා. ඒ දෙවියෝ දෙව්ලොවින් චුත වෙන්න ලැහැත් වෙද්දී පංචානි පුබ්බ නිමිත්තානි පාතු භවಂತಿ. ඒ දෙවියා දැන් චුත වෙන්න ළඟයි කියන එක සම්බන්ධයෙන්
පෙරනිමිති 5ක් පහළ වෙනවා. මිනිසෙක් වුණත් මේ මනුලොවින් යන්න ලඟ වෙන කාලෙ වෙනකොට පෙරනිමිති පහළ වෙන්න පටන් ගන්න අපි කියනවනේ සැඳෑ සමය කියලා නේ. මනුස්ස ලෝකෙන් මිනිසෙක් යන්න ලැහැත්ති වෙන කාලෙ වෙද්දී අපි එයා සම්බන්ධයෙන් පාවිච්චි කරන වචනේ තමයි සැඳෑ සමය. දැන් සැඳෑ සමය. ඒ සැඳෑ සමය කියලා කියන්නේ සැඳෑ සමය ලැබුණා කියලා කියන්නේ ඉර බැහැලා යනවා කියන එකනේ. සන්ධ්‍යා ආකාශයේ එළඹෙනවා අහසේ මේ සැඳෑ අහසේ වර්ණ ගැන්වෙනවා. එතකොට ඉතින් අපි දන්නවා තව පොඩි වෙලාවයි අඳුරු වැටෙනවා කියලා. ওই වගේමනේ මේ මනුස්සගේ ජීවිතේ වුණත් අධියරෙන් අධියරේ පහුවෙලා ගිහිල්ලා සැඳෑ සමයට ආවා කියලා කියන්නේ. ඊළඟට ඉතින් ඒ ජීවිතේ බැස යනවමනේ නේ. දැන් මනුස්ස ජීවිතේට නම් සමහරවිට එහෙම මහා පෙර නිමිත්තක් එන්න කලින් එකපාර අන්තරස්දාන වෙලා යන්න පුළුවන් නේ. මනුස්සයන්ට එහෙම ජීවිතේ අහිමි වීම සම්බන්ධයෙන් කාලවකවානු නැහැනේ. අනිමිත්ත මනඤ්ඤාතං මච්ඡානං ඉද ජීවිතං මේ මනුස්සයාගේ ජීවිතේට මරණය අතවැනීම සම්බන්ධයෙන් පෙර නිමිති නැහැ. කොයි මොහොතකද කියන්න බෑ. හැබැයි දෙවියන්ගේ ලෝකීයට වෙනස්. දෙවිවරු දිව්‍ය ආයුෂේ භුක්ති විඳලා දෙවියන් අතරින් චුත වෙන්න ලං වෙනකොට පෙර නිමිති 5ක් පහළ වෙනවා. මාලා මිලා යන්ති. ඒ දෙවියා ඒ වෙනකන් පැලඳගෙන හිටපු දිව්‍ය මල් මාලා පර වෙන්න පටන් ගන්නවා. වත්තානි කිලිසන්ති. දෙවියා ඇඳගෙන ඉන්න දිව්‍ය වස්ත්‍ර ඒ වෙනකන් ලස්සනට පැහැයට තිබ්බට චුත වෙන්න ලං වෙනකොට අර වස්ත්‍ර කිලිටි වෙන්න පටන් ගන්නවා. කච්චේහි සේදා මුච්ඡanti. තමන් පැලඳගෙන ඉන්න දිව්‍ය මල් මාලා පර වෙලා වස්ත්‍ර කිලිටි වෙනකොට ඒ දෙවියට තේරෙනවා මට අය වැඩිකල් මේ දෙව් භවනේ ඉන්න නෑ කියලා. එතකොට ඒ ඇති වෙන සන්ත්‍රාසයට බිහිතියට මුළු දිව්‍ය ජීවිත කාලෙම දාඩිය බිඳක්වත් දාන්න නැතුව හිටපු ඒ දේවතාවට කිහිලි වලින් දාඩිය ගලන්න පටන් ගන්නවා. කායේ දුබ්බන්නියන් ඔක්කමන්ති. දෙවියගේ දිව්‍ය ශරීරේ දුර්වර්ණ වෙලා යනවා. සකේ දේවේ දේවාසනේ නාභි රමති. ඒ දෙවියට ඒ වෙනකන් තිබිච්ච එකම දිව්‍ය සම්පත්තියක්වත් දැන් සතුට අරගෙන ඉන්නේ. ඒ දෙවියට විමානයෙන් සතුට උපදින්නේ. පිරිවරෙන් සතුට උපදින්නේ. ප්‍රිය විප්‍රයෝග දුක්ඛයෙන් හිත පිච්චෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය තමයි දෙවි කෙනෙක් දෙව්ලොවෙන් චුත වෙන්න පෙර මේ දෙවිය දැන් චුත වෙන්න ළඟයි කියලා පහළ වෙන්න පෙර නිමිති, పూర్ව නිමිති. මේ පුබ්බ නිමිත්ත සූත්‍ර අටුවාවේ කියනවා මේ නිමිති පහළ වෙන්නේ මනුස්ස ලෝකෙන් දින 7ක් තියෙද්දි. මනුස්ස ආයුෂයෙන් සද්දිනකට පෙර දෙවි කෙනෙකුට අර පෙර නිමිති ටික පහළ වෙන්නේ. ඒ පෙර නිමිති පහළ වුණාට පස්සේ කියන්නේ බොහොම පොඩි දවසයි දිව්‍ය ජීවිතෙත් එක්ක ගන්නකොට පොඩි දවසයි පොඩි මොහොතයි ඒ දෙවියා චුත වෙනවා. එහෙම දෙවි කෙනෙක් චුත වෙනකොට ඒ දෙවියාව අනෙක් දෙවිවරු අඳුන ගන්නවා. මේ දිව්‍ය පුත්‍රයා දෙව්ලොවින් චුත වෙන ස්වභාවයට දැන් ඇවිල්ලා ඉන්නේ. එහෙම දැනගෙන ඒ දෙවියව වට කරගෙන හිතවත් දේවතාවෝ මේ මෙහෙම අවවාද කරනවලු. ඒකට කියන්නේ ආස්වාසනවා කියලා. ආස්වාසනවා කියලා කියන්නේ මොකද්ද? හිත හදනවා. අර පීඩාවට පත් වෙලා තියෙන හිත හදනවා. මෙහෙම කියනවා. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ. පින්වත භවත ඔබ දැන් මෙහින් චුත වෙලා ඔබ බය වෙන්න එපා. ඔබ සුගතිය හිට පිටව ගන්න. ඔබ සුගතියට යන්න. සුගතින් ගන්නවා සුලද්ධ ලාභං ලබ. ඒ සුගතියට ගියාට පස්සේ එහි තියෙන උතුම් ලැබීම ඔබ ලබන්න. සුලද්ධ ලාභං ලබිත්වා සුප්පතිට්ඨිතෝ භව. ඒ දුර්ලභ ලාභේ ලබාගෙන ඔබ ඒකේ පිහිටන්න. ඔන්න දෙවියන්ගෙන් ලැබෙන අවවාද තුන. ඔබ මෙහෙන් චුත වෙලා සුගතියට යන්න. සුගතිය ගිහින් දුර්ලභ ලාභේ ලබන්න. ඒ දුර්ලභ ලාභේ හොඳට පිහිටන්න. දැන් මේ කතාව බුදුරජාණන් වහන්සේගේ මුවින් නිකුත් වෙද්දී
එතන බණහගෙන හිටපු භික්ෂුවකට ආව ප්‍රශ්නයක්. සමහරවිට මේ දහම් කතාව මුලින්ම අහන කෙනෙක් ඉන්නවනම් එයාට උනත් ඒ ප්‍රශ්නේ එන්න පුළුවන් මේ දෙවියොත් මොකද්ද අපේ ඒ කියපු සුගතිය? ආන්න එතකොට තමයි එතන හිටපු භික්ෂුන් වහන්සේ නමක් ওই ප්‍රශ්නේ ඇහුවේ. ස්වාමීනි දෙවිවරුන් සුගතියට පැමිණීම කියලා කිව්වේ මොකක්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා මනුස්සත්තංකෝ භික්ඛු දේවානං සුගති ගමන සංඛාතං. පින්වත් භික්ෂුව මිනිසත් බව ලැබීම තමයි දෙවියන්ගේ සුගතියට පැමිණීම කියලා කියන්නේ. ඒ දෙවියෝ දෙව්ලොවින් චුත වෙන්න ලැහැත් වෙන දේවතාවට සුගතියට යන්න කියලා කිව්වේ. එහෙම නැත්නම් සුගතිය හිත පිහිටව ගන්න කියලා කිව්වේ කොහෙට එන්න කියන එකද? මේ මනුස්ස ලෝකෙට එන්න කියන එකයි. ඒ කියන්නේ පින්වතුනි දෙවියන්ගේ ලෝකෙටත් වඩා මේ අතිශයින්ම අසිරිමත් පිහිට සහිත මේ ලෝකයක්ද මේක? නෑ. දෙව්ලොවේ ඉන්න තියෙන දේවතාවට දෙව්ලොවේ වාසය කිරීම පිණිස තිබිච්ච පින දැන් ඉවරයි. ඒකනේ චුත වෙන්නේ. ඒ චුත වෙන්න ලං වෙද්දී අනෙක් දෙවිවරු ඊළඟට බේරුමක් තියෙන අන්තිම තැන තමයි ඔය පෙන්වන්නේ. මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ බේරුමක් තියෙන අන්තිම තැන. මේක සුගති තලයේ පහළම තියෙන තැන. අපි මේ ඉපදෙලා ඉන්නේ එතන. මේ කරුණ මුල් කරගෙන තමයි මං අද ධර්ම දේශනාවට මාතෘකාව කිව්වේ. දෙව්ලොවින් ආපු කෙනෙක් වගේ ජීවත් වෙන්න. අපි දන්නේ නැහැ නේ පින්වතුනි අපි මේ මනුස්ස ලෝකයේ මේ ජීවිතේ උපන්නේ මොන ලෝකෙන් ඇවිල්ලාද කියලා අපි දන්නේ. අපිට ඒක ඇත්තටම හොයන්න බෑනේ. අපි මීට කලින් කොහේ හරි ලෝකයක ඉඳලා අපි මේ මනුස්ස ලෝකෙට ආවා. අපි හිතමු අපි ආවේ දිව්‍ය ලෝකෙන් කියලා. දිව්‍ය ලෝකෙන් ආවනම් මේ මනුස්ස ලෝකයේ උපතට අපිට හිත පිහිටුව ගන්න අනිවාර්යෙන් අපේ හිතවත් දෙවිවරු අපිත් එක්ක හිටපු යාළු දෙවිවරු අපිට මේක කියන්න ඇතිනේ. එහෙනම් ඉතින් යන්න. ගිහින් මේ මනුස්ස ලෝකයේ කියන සුගතිය ජන්මලාභය ලබන්නනේ. ඉතින් අර භික්ෂුව තව අහනවා. ස්වාමීනි ඒ දෙවිවරුන් උතුම් ලැබීම කියලා කියන්නේ මොකේද? භාග්‍යතුන් වහන්සේ වදාලා යං මනුස්ස බුහුතෝ සමානෝ තථාගත පවේදිතේ ධම්ම විනේ සද්ධං පටිලබති. මනුස්ස ජීවිතයට ආපු කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්මයේ ගැන ශ්‍රද්ධාව ඇති කරගත්තොත් ඉදංකෝ පන භික්කවේ දේවානං සුලද්දලාභ සංකාතං. ආන්ගේ ශ්‍රද්ධාව ලැබීමට තමයි දෙවියෝ මනුලොවේ ලබන දුර්ලභ ලාභය කියලා කිව්වේ. මේ මනුලොවේ එක එක ලාභ තියෙන්න පුළුවන්. හැබැයි ඒ සියලු ලාභ දුර්ලභ උතුම් ලාභ නෙමෙයි. මේ මනුලොවට ආවට පස්සේ මිනිසුන්ට එක එකව ලැබෙනවා. හැබැයි කලාතුරකින් මිනිස්සු කොටසකට බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජුන් දේශනා කරපු ධර්මයේ ගැන ශ්‍රද්ධා ලාභය ලැබෙනවා. හිත පහදව ගන්න ලැබෙනවා. ඒක තමයි උතුම්ම ලැබීම. අද මේ දහම් පදේ සුපින්වත් ඔබ ශ්‍රවණය කරනවා නම් ඔබ ඒ උතුම් ලැබීමේ යම් කොටසකටත් හිමිකාරකම් කියලා තියෙනවා. අපි දෙව්ලොවකින් ආවා නම් දෙවිවරු අපිව අස්වැසීම පිණිස කියපු දෙවෙනි කාරණෙත් අපි යම් පමණකට කිට්ටු වෙලානේ. තමන්නේ හිත ඇතුලේ තියෙන පැහැදීම මිනිස්සු පින්වතුනේ එක එක අයට පහදිනවා. මේ හිත එහෙමයි පහදිනවා අපහදිනවා. සමහර වෙලාවට මේ හරි හොඳ කෙනෙක් කියලා පැහැදිලා පස්සේ කාලෙක තමයි තේරෙන්නේ අපි මම පැහැදිලා ඉඳලා තියෙන්නේ 아무තු චරිතයකනේ. අපි සමහරට කීගේ යනවා. මං හිතන් හිටියා හොඳ මිනිස්සෙක් කියලා මම විශ්වාසින් හිටියා. අන්තිමේ මගේ කණෙන් රිංගලා යනකම් මන් දන්නෙත් නැහැ. අපි එහෙම කියනෝනේ. ඉතින් අපිට එහෙම වෙනවා. මේ ජීවිතය ආන් එහෙම එකක්. ඒ කියන්නේ අපිට සමාජලාවට මහා බොල් චරිතවලට හොඳයි කියලා අපි හිත පහදව ගන්නවා. ඒ නිසා මේ ලෝකේ හැම පහදව ගැනීමම උතුම් නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජුන්ගේ ධර්මයේ ගැන හිත පහදව ගන්න තරම් මිනිස්සුගේ හිතක් වාසනාවන්ත නම් ඒක තමයි උතුම්ම ලැබීම. ඒක හැමෝටම බෑ.
ඒක හැමෝටම බෑ. එක එක ඒවා හරස් වෙනවා. සමහරට ආගම් හරස් වෙනවා. එක්ක තියෙන දැනුම හරස් වෙනවා. සමහරු මේ ඔය එක එක තාක්ෂණික දැනුම එක්කෝ මේ තියෙන විද්‍යා දැනුම ඌව මේව මුල් කරගත්තට පස්සේ ආයෙත් ඉවරයි. ඊට පස්සේ එහෙම නැත්නම් මොන හරි සමාජවාද මතයක් ආවොත් ඉවරයි. මේක ලේසි කෙනෙකුට කරගන්න බැරි එකක්. ශ්‍රද්ධාව කියන උතුම් ලැබීම ජීවිතයකට ගන්නවා කියන එක ලේසි කෙනෙකුට කරගන්න බෑ. ඔය ශ්‍රද්ධා ලාභයට භාග්‍යතුන් වහන්සේ කියපු වචනේ තමයි ලාභානුත්තරීය. ලැබීම අතරේ අනුත්තරීය ලාභය. ඒක හැමෝටම ලබන්න බෑ. ඒක ලබන්න උත්සාහ කරන්න දෙව්ලොවින් ආපු කෙනෙක් වගේ ජීවත් වෙන්න, ශ්‍රද්ධාව ලබාගෙන ජීවත් වෙන්න. ශ්‍රද්ධාව වනස ගන්න එපා. දෙව්ලොවින් ආපු මේ යම් කෙනෙක් දෙවියන්ගේ අවවාද ලබාගෙන ඇවිල්ලා ඒ අවවාද මතකන එයා කළ යුත්තේ ශ්‍රද්ධාලාභය රැක ගැනීමයි දියුණු කර ගැනීමයි. අර භික්ෂුව අහනවා තුන්වෙනි ප්‍රශ්නෙත්, ස්වාමීනි ඒ දෙවිවරු කිව්වනේ ඒ උතුම් ලාභේ හොඳින් පිහිටන්ට කියලා. ඒ මොකද්ද ස්වාමීනි? භාග්‍යතුන් වහන්සේ වදාලා සාකෝ 50 සද්ධා නිවිට්ඨා හෝති. භික්ෂුව ඒ ශ්‍රද්ධාව ඔහුගේ හිත තුළ පිහිටලා මූල ජාතා මුල් බැසගෙන පතිට්ඨිතා ස්ථාවර වෙලා තියෙනකොට දල්හා දැඩිව තියෙනකොට අසංහාරියා සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචවා ලෝකස්මි. දෙවියන් මරුන් බඹුන් සහිත මේ ශ්‍රමණ බමුණන් සහිත මේ ලෝකේ කාටවත් එයාගේ ශ්‍රද්ධාව නැති කරලා දාන්න බැරි නම් ආන් ඕකට තමයි දෙවිවරු සුප්පතිට්ඨිත සංකාතං ඊතා හොඳින් පිහිටන්ට කියලා කිව්වේ. ඇත්තටම නම් මාර්ගඵල ලැබීම මේනේ. ශ්‍රද්ධාව දෙවියන් මරුන් බමුණු සහිත ලෝකේ කාටවත් ඉවත් කරන්න බැරි කාගේද? මාර්ගඵලලාභියගෙනනේ. සෝවාන් වෙච්චි ගමන් පිහිටනවා. ආය කාටවත් වෙනස් කරන්න බෑ. ඉතින් මේ දිවි ගමන ඇතුලේ ශ්‍රද්ධාව බලවත්ව පිහිටන්ට නම් අපි මොකද්ද කළ යුත්තේ? අපි සෝවාන් වෙන්න නම් කියලා අහන්න නැතුව මම කියන්නේ. සෝවාන් වෙන්න නම් අපි මොකද්ද කළ යුත්තේ කියලා අහන්න නැතුව මම ඔබෙන් අහනවා. ශ්‍රද්ධාව බලවත්ව පිහිටන්න නම් අපි මොකද්ද කළ යුත්තේ? පින්වතුනි, තියෙන ශ්‍රද්ධාව ටික ටික දියුණු කරන්න. තියෙන ශ්‍රද්ධාව ටික ටික දියුණු කරගන්න උදව් කරන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රයාගේ ඇසුර. සත්පුරුෂ ඇසුර. සත්පුරුෂයාගේ සද්ධර්මයේ නිතර ශ්‍රවණය කිරීම. යෝනිසෝ මනසිකාරය. එහෙම නැත්නම් සත්පුරුෂයා කියා දෙන සද්ධර්මයට අනුකූලව හිතීම. ධම්මානුධම්ම පටිපදා. ඒ හිතලා විතරක් සීමා නොවි ධර්මයේ කියලා දෙන පිළිවෙලට තමන්ව හසුරුවා ගැනීම. මේකට කියනවා ධම්මානුධම්ම පටිපatti. බලන්න මේ දෙව්ලොවින් එන දේවතාවෙකුට දෙවියන්ගෙන් ලැබෙන අවවාදේ නම් හරිම වටින එකක්. ඒක හරිම වටින එකක්. අදට වුණත් දෙව්ලොවින් චුත වෙන දේවතාවෝ මේ අවවාදේ ලබාගෙන තමයි ඉන්නේ. ඇත්තේ මොකද අදටත් මනුෂ්‍ය ජීවිතයකට එන කෙනෙකුට මේ අවස්ථාව තියෙනවා. අදටත් තියෙනවා. මේ අබුද්ධෝත්පාද කාලයක් නෙමෙයි. මේ බුදු කෙනෙකුගේ යුගයක්. මේ කල්යාණ මිත්‍රයන්ගේ යුගයක්. මේ සත්පුරුෂයන්ගේ යුගයක්. තාම ධර්මයේ පිරිසිදුව තියෙන යුගයක්. හැබැයි ධර්ම විකෘතිත් ගොඩාක් තියෙන යුගයක්. ධර්ම විකෘති ගොඩාක් තියෙන යුගයක්. ඒ කියන්නේ මෙහෙම එකක් මේක. මම මේ කල්පනා කළා මේ කාලේ දැන් ධර්ම විකෘති කරන අය පැහැදිලිව ධර්මයේ කියන අයටත් ධර්ම විකෘතිකයෝ කියන හඳුන්වන කාලයක් මේක. ආන් එහෙම එකක්. තේරුණාද ඒ කියපු දේ? ඒ කියන්නේ මේක හොයාගන්න අමාරු එකයි. පැහැදිලිව ධර්මයේ කියන පිරිසවත් හැබෑවටම ධර්මයේ විකෘති කරන මේ චරිත විසින් අර අසවල්ලු ධර්ම විකෘතිකයෝ අසවල්ලු ධර්ම විකෘතිකයෝ කියලා හඳුන්වන කාලය. ඉතින් මේකේ බේරෙන්න නම් ලොකු පිනක් ඕනේ. වෙන මේක විකල්පයක් නෑ. Taman සංසාරේ කරගත්තේ වට අනුව තමයි ඉතින්.
ඒ කියන්නේ තමන් යම් ධර්මදේශකයන් වහන්සේ නමකට පහදිනකොට අනේ මේ ස්වාමීන් වහන්සේගේ බණ නම් හරිය හොඳයි කියලා පහදිනකොට අපි ඇත්තටම පැහැදිලිව බුදුබණ කියන දේශකයන් වහන්සේ නමකට පැහැදුනොත් ඉතින් ඒක අපේ වාසනාවනේ. අපි තුම ඔබ පැහැදිලා තියෙන්නේ බුදුබණ කියලා එයාට හිතෙනවා කියන කෙනෙකුට. ඉතින් මොනව කරන්නද? මොකද කරන්නේ? සමහරුන්ට ධර්ම දේශනාවලදී මේ ශෝක් බණ කියලා කියන්නේ ඒ බණේ ඒ බණ කියලා අපි කියමු ඒක මේ ධර්ම ආසනයක ඉඳලා කියන හින්දා ඒකේ කුණුහරුප කියනවා නම් පරුස වචන කියනවා නම් එයා කියනවනේ ශෝක් බණ කාලය යනවා තේරෙන්නේ නැහැ ශෝක් බණ. ඉතින් සමහරු බණ අහන්න වාඩි වෙන්නේ එහෙම තැන්වලනේ. හිනා වෙවි තමන්ගේ මේ බිරින්දෑවරු ළඟ තියාගෙන මහා කුණු කතා අහනවනේ සමහර පිරිමි මේ දේශකයන් වහන්සේලා කියලා වඩම්මන අයගේ. බිරින්ද ළඟ දරුවෝ ළඟ වනචර කතා අහා බඩවල් අල්ලගෙන හිනා වෙනවා. අතරමං ওই ජීවිත. එයාලට කියන්නත් බෑනේ එයාලා බණ අහන්න නැති කට්ටියක් කියලා කියන්න බෑ. බණත් අහනවා. බණ කියලා අහන්නේ විකාරයක්. සමහරු ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා ගිහින් වාඩි වෙන්නේ නිකන් කිව්වේ මොකද්ද කියලා Tamanට තේරෙන්නේවත් නැති ගැඹුරු ධර්මයේ. Taman දන්නේ නැහැ කිව්වේ මොකද්ද කියලා. අපි අර සරලේව නෙමෙයි අපි දැන් අහන්නේ අපි ගැඹුරු ධර්මයේ අහන්නේ කියලා කියනවා. මොකද්ද දැන් අහපු ගැඹුරු ධර්මයේ? ඇහුවොත් කියා ගන්නවත් බෑ. ඇහුවොත් කියාගන්නවත් තේරිච්චි නැති ධර්මයක් කොහොමද පුරුදු කරන්නේ බින්වතුනි? ඇහුවොත් කියාගන්නවත් Tamanට තේරෙන්නේ නැත්තම් මොකද්ද ඇහුවේ කියලා මොකද්ද ඔබ පුරුදු කරන්නේ? හිතන්න බුද්ධිමත් විදිහට. නිකන් අර එක එක්කෙනා කියන රැලි වලට ඔලු නම්ම ගන්න එපා. මොකද්ද පුරුදු කරන්නේ? අපිට ඇහුවොත් කියාගන්නවත් බැරි කරුණක් නම් අපි මොකද්ද පුරුදු කරන්නේ? අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අහලා තියෙනවා. ඒ ඇසපු ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න ඕන කොටස අපිට පැහැදිලි. අපෙන් කවුරු හරි ඇහුවොත් එහෙම මොකද්ද සම්මා දිට්ඨිය? අපිට කියන්න පුළුවන් නේ. මොකද්ද සම්මා සංකල්ප? අපිට කියන්න පුළුවන්. මොකද්ද මිච්ඡා සංකල්ප? අපිට කියන්න පුළුවන්. මොකද්ද සම්මා වාචා? අපිට කියන්න පුළුවන්. මොකද්ද සම්මා සංකල්ප? මොකද්ද මිච්ඡා වාචා? අපිට කියන්න පුළුවන්. කියන්න විතර නෙමෙයි අපිට පුරුදු කරන්න පුළුවන්. දැන් අඩු ගානේ කියන්න පුළුවන් නේ. කියා ගන්නවත් පුළුවන් නම් අපිට පුරුදු කිරීම පිණිස අවස්ථාවක් ඉවරයි. සමහරුන්ගෙන් මේ අපිත් එක්කත් ඇවිල්ලා තැම් වෙලාවට කියලා තියෙනවා මේ අපි ස්වාමීන් වහන්සේ දැන් අපි කාලයක් ඔය සරල ධර්මය අහුවනේ. දැන් අපි මේ ගැඹුරු ධර්මය අහන්නේ. අපි මේ මෑතක රෑ මෙච්චර වෙලාවක් හරි ගැඹුරු දේශනාවක් ඇහුවා. මම එතකොට අහලා තිනවා එහෙමද? මොකද්ද දැන් ඔයාලා ඔය අහපු ගැඹුරු ධර්මයේ ගත්තේ මොකද්ද ඔයාලා? මූණවල චූටි වෙනවා. කියා ගන්න බෑ. නෑ ස්වාමීන් වහන්සේ හරි ෂෝක් එකක්. මම මොකද්ද ෂෝක් එක? කියා ගන්න බෑ. හරීම දුක හිතෙනවා. මේ දේවල් මේ දහම් කතාව කරන වෙලාවේ අපි ඔබට කියලා දෙන්නේ සුපින්ගතුල තේරුම් ගන්න. අපි ඉන්නේ බොහොම පුංචි කාලයක් පින්ගතුනේ මේ මනුස්ස ජීවිතේ. අපි අපේ මාන්නවල වැඩි දියුණු කරගෙන ඇති වැඩක් නැහැ මේකේ. අපි මේ ධර්මයේ හැසිරෙනවා කියලා කාටවත් රඟ දක්වලා ඇති වැඩක් නැහැ මේකේ. අපි පුළුවන් තැනක ඉඳලා ටික අපේ ධර්ම මාර්ගේ වඩන්නයි ඕනේ. ඒ ධර්ම මාර්ගේ වඩනවා කියන එක මේ ලෝකෙට පේන්න කරන එක නෙමෙයි. ඒක තමුන්ගේ පෞද්ගලික වැඩක්. ඒක තමන්ගේ පෞද්ගලික වැඩක්. ඒ පෞද්ගලික කටයුත්ත අවංක හැඟීමකින් කරගත්තොත් අපි ජීවිතේ සාර්ථකයි නේ. ඉතින් ඒකට නම් හරි කල්යාණ මිත්‍රෙක් ලැබෙන්න ඉපේ. ඉතින් මේකේ ලොකු කොටසක් තියෙනවා පිනත් එක්ක. ලොකු කොටසක් තියෙනවා පිනත් එක්ක. නැත්තම් තථාගත සර්වඥයන් වහන්සේ දහම් දේශන කාලේ සරියුත් මහ මොග්ගල්ලාන උතුමන් දහම් දේශනා කාලේ දේවදත්තගේ ළඟට යන කොටහකුත් හිටියමනේ.
හිටියා. බුදුරජාණන් වහන්සේගේ හඬ කුරවීක නාදය පරදවන්නේය කියලා මේ අපේ බණපොත්වල අටුවාවේ කියනවා. එච්චර හඬ මිහිරි. සැරියුත් මුනිදුන්ගේ හඬ සැලලිහිණි නාදය පරදවන්නේය කියලා මේ බණපොතේ තියෙනවා. එච්චර හඬ මිහිරි. බඳු මිහිරි හඬකින් දහම් දෙසන මහා මුනිවරු ඉන්න යුගයකත් දෙව්දල් ළඟට ගිහින් අපි බණහනවා කියලා උජාරුව කියවපු චරිත උන්නද නැද්ද? ඒ නිසා මේක තියෙනවා මේ හරි සත්පුරුෂ ඇසුරක් ලැබීම සම්බන්ධයෙන් වාසනාව කියලා එකක් අනිවාර්යෙන් තියෙනවා. මේ වාසනාව කියන එක ගොඩ නැගෙන්නේ පිනත් එක්ක. ඒක ඉතින් පින. ඔන්න ඕක තමයි දෙවිවරු මූලිකව අර චුත වෙන්න ලැහැත්තින දේවතාවට කියන අවවාදේ. ඒ කියන්නේ අපි මේ මනුස්ස ලෝකේ ජන්ම ලැබුවේ දෙව්ලොවක ඉඳලා නම් ඔය කාරණා තුන අහගෙන තමයි අපි මෙහෙට ආවේ. හැබැයි ඔය කරුණු තුන අහගෙන දේවතාවෙක් මෙහෙට ආවට එයාට මෙහෙට එද්දී ඒවා මතක හිටින්නේ නැහැ. ඒවා එහෙම මතක හිටින්නේ නැහැ. මොකද මනුස්ස ලෝකෙට එද්දී මනුස්ස ජීවිතයට උචිත විදිහට ඔක්කොම හැදෙන්නේ. කලින් ජීවිතය සම්බන්ධයෙන් ලේසියෙන් මතකයක් මේ මනුලෝට එද්දි පිහිටන්නේ. බොහොම කලාතුරකින් වෙන එක. අර ලස්සන දහම් පදේ අවසන් වෙනකොට එතන හිටපු ඒ භික්ෂුන්ට හරි ප්‍රීතියක් උපන්නා. ඒ කියන්නේ මේ දෙව්ලොවේ තතු මෙච්චර පැහැදිලිව අපිට අහන්න ලැබෙන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේගෙන් කියලා ඒ භික්ෂුන්ට ප්‍රීතියක් හටගත්තා. ධර්ම ප්‍රමෝදයක් හටගත්තා. ධර්මයෙන් ප්‍රමුදිත වූ හිතක් ඒ භික්ෂුන්ට තියෙනවා කියලා දැක්ක අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ශාස්ත්‍ර ගෞරවයේ පිරිහිත් ඇති ඒ භික්ෂුන්ට හරිම ලස්සන ගාථාවලින් බණක් කිව්වා. මෙතනින් එහාට මේක තියෙන්නේ ගාථාවෙන්. බලන්න මේකේ ලස්සන. යදා දේවෝ දේව කායා චවති ආයු සංකයා. ආයුෂ ගෙවී යාමෙන් දෙවි කෙනෙක් දෙව්ලොවින් චුත වෙන්න ලං වෙනවා. තයෝ සද්දා නිච්චරන්ති දේවානං අනුමෝදතං. එතකොට ඔහු අස්වසන දෙවිවරුන්ගේ 3 ආකාරයක අස්වැසිලි වචන නිකුත් වෙනවා. ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ මනුස්සානං සහව්‍යතං. පින්වත් දෙවිය ඔබ මෙහින් චුත වෙලා මිනිසත් භව ඇති සුගතියට යන්න. මනුස්ස බුහුතෝ සද්ධම්මේ ලබ සද්ධං අනුත්තරං. මිනිසත් භව ලබලා බුදුරජුන් වදහල ශ්‍රී සද්ධර්මයේ ගැන උත්තරීතර ශ්‍රද්ධාවක් ලබා ගන්නට සාදේ සද්ධා නිවිට්ඨස්ස මූල ජාතා පතිට්ඨිතා. ඒ ශ්‍රද්ධාවට පැමිණිලා ඒකේ මුල් බැසලා පිහිටන්ට. ඒ ශ්‍රද්ධාවට පැමිණියට පස්සේ ඒකේ මුල් බැසලා පිහිටන්ට. යාව ජීවං අසංහීරා සද්ධම්මේ සුප්පවේදිතේ. එතකොට බුදු සමිඳුන් විසින් මනාකොට දෙසූ ඒ සදහන් ගැන පිහිටි ශ්‍රද්ධාව ඔබේ ජීවිතයේ තියෙන තාක්කල්ම ඒ කාටවත් උදුර ගන්න බෑ. කාටවත් උදුරා ගන්න බැරි විදිහට ඉන්ද්‍රකීලයක් වගේ ශ්‍රද්ධාව ජීවිතේ පිහිටුවා ගන්නට දෙවියෝ එසේ කියනවා. දෙවිය ඊළඟට ඔබ කාය දුච්චරිතං හිත්වා කාය දුසිරිත අත්හරින්න. ඔන්න දෙව්ලොවින් ආපු කෙනෙක් වගේ මේ මනුලොවේ ජීවත් වෙනවා නම් අත්හල යුතු දේවල්. දෙව්ලොවින් ආපු කෙනෙක් මේ මනුලොවේ ජීවත් වෙනවා නම් එයා අත්හල යුතුයි කාය දුස්චරිතය. මොනවද කාය දුස්චරිත? ප්‍රාණඝාතය, සත්ව හිංසාව අතහරින්න ඕන. සොරකම අතහරින්න ඕන. වැරදි කාමසේවනය, සල්ලාලකම අතහරින්න ඕන. මත්ද්‍රව්‍ය, මත්වතුර භාවිතය අතහරින්න ඕන. අන්න දෙව්ලොවින් ආපු කෙනෙක් වගේ මනුලොවේ ජීවත් වෙනවා නම් ඔය තමයි ඒ ලස්සන. මම ඒකයි කිව්වේ මේ හිතවිල්ලෙමුත් ජීවිතේ ලස්සන කරයි කිව්වේ. කාය දුස්චරිතය අතහරින්න මේ දෙව්ලොවින් යම් දේවතාවෙක් ආවා නම් මේ මනුස්ස ලෝකෙට එයා ජීවත් වෙන්න ඕනේ මේ විදිහටනේ කියලා එහෙම හිතන්න. දුස්චරිත අතහරින්න. තමන්ට තමන් යම් වටිනාකමක් දෙන්න ඕනේ පින්විතනේ මේ මනුස්ස ජීවිතේ.
නැත්තම් මේ මනුස්ස ජීවිතේ නොවටිනා එකක් වගේ ඔහි ගත කරලා අපිට මැරලා යන්න වෙනවා. මේ මනුස්ස ජීවිතේ අපිට වටින එක. අපි කොච්චර පින් කරගෙනද මේක ලබන්න ඇත්තේ? මේක මේ කාගෙන් හරි ණයට ගත් එකක් ඒ. මනුස්ස ජීවිතේ අපිම කරගත්ත පින් බලන්නේ අපිට ලැබුණේ. ඉතින් අපි මේකට වටිනාකමක් දෙන්නේ නැත්නම් කවුද මේකට දෙන්නේ? අපිට තමයි මේක වටින්න ඕනේ. අපි සංසාර ගමනේ කරගත්ත පින් වලින්නේ අපි මනුස්සයෝ උනේ. වෙන කවුරුත් අපිව මනුස්ස ලෝකෙට දාලා දුන්න නෙමෙයි මේ ඔබ ටික කාලයකට ගිහින් වරෙන් කියලා. අපේම පින් බලෙන් අපි මනුස්ස ජීවිතයට ආවේ. මේකට අපි වටිනාකම් දෙන්නේ නැත්තම්. ඒ නිසා බුද්ධිමත් මිනිසෙක් විදිහට මේ මනුස්ස ජීවිතේට හොඳ වටිනාකමක් දෙන්න. මිනිසෙක් විදිහට ඔබ ගත කරද්දී තිරිසන් වැඩ කරගන්න එපා. ප්‍රාණඝාත, සත්ත්ව හිංසා, හොරකම් ඔය තිරිසන්නුන්ගේ වගේ වැඩනේ. තිරිසන්නු වගේ මේ තිරිසන්නු රැළ යනවා වගේ සල්ලාලකමට ආස කරන්න එපා. ඒවා තිරිසන්නුන්ගේ වැඩනේ ඔය පාරවල් වල පේන්නේ. එක රැළට මේ හොයාගෙන යනවා. ඒ වගේ වේගෙන යනවනේ මේක මනුස්ස ලෝකෙ. ඒවට නීති තිල්ලනවනේ. අපිටත් මේ ලංකාවටත් මේ ලිවින් ටුගෙදර් ආදී ඕනේ කියලා. මේ තිරිසන්නු වෙන්න ආසා. මනුස්සෙක් විදියට ලැබිච්ච සිහි කල්පනාව මොට්ට කරගන්න ආසා. බේවදුකම් මේ මද්ද්‍රව්‍ය භාවිත මේවා හින්දා. මනුස්ස ලෝකෙට ආවට මිනිස් ඇඟකින් තිරිසන් ලෝකෙන් ආවා වගේ ඉන්නේ. පෙරේත ලෝකෙන් පාත් වුණා වගේ ඉන්නේ. පොඩ්ඩක් එහෙම වෙන්න බෑ. කේන්තියෙන් අමනාපෙන් මරා ගන්න ලැහැත්ති මේ යක්ෂ ප්‍රේත ලෝක වලින් ආවා වගේ ඉන්නේ. නිරේන් පාත් වුණා වගේ ඉන්නේ. පොඩ්ඩ එහෙම වෙන්න බෑ. මේ දේවාල ගානේ රිංග එක එක බලවේග වලින් උදව් ඉල්ල අනවින කරයි, කොඩි වින කරයි, හූනියම් කරයි, පොල් ගහයි, මිරිස් සඹරයි. මේ අසුර ලෝක වලින් පාත් වුණා වගේ ඉන්නේ. ඒකයි මා මේ දහම් පදයට කිව්වේ දෙව්ලොවින් ආපු කෙනෙක් වගේ ජීවත් වෙන්න. මේ ප්‍රාණඝාත කර කර ජීවත් වෙන සමාජයක ඔයාලා සතුන් මැරීමෙන් වළකින්න. සතුන්ට හිංසා කරන සමාජයක ඔයාලා සත්ත්ව හිංසාවෙන් වැළකීලා සතුන්ට ආදරේ දක්වන්න. අන් සතු දේ හොරකම් කර කර දිවි ගෙවන සමාජයක ඔයාලා හොරකමින් වළකින්න. සල්ලාලකමින් ජීවත් වෙන සමාජයක බිරිඳ ස්වාමියා මෙහෙ වෙනකොට වැරදිකාම සේවනයෙන් පටලැවෙන සමාජයක ඔයාලා චරිතවත් මිනිස්සු වෙන්න. චරිතවත් බිරින්දෑවරු, චරිතවත් ස්වාමිවරු වෙන්න. මද්ද්‍රව්‍ය මත්වතුරු භාවිතයෙන් තමන්ගේ සිහි කල්පනාව වනස ගන්න දුර්වල මිනිසුන්ගේ ගොඩේ ඔයාලා මද්ද්‍රව්‍ය මත්වතුරු භාවිතා නොකරන පෞරුෂයක් හදන්න. කාය දුස්චරිතය අතහරින්න. වචී දුච්චරිතානිච වචී දුස්චරිතයත් අතහරින්න. වචී දුස්චරිතය කියලා කියන්නේ මොනවද? බොරු කීම අතහරින්න. කේලම අතහරින්න. පරුස වචන කතාව අතහරින්න. හිස් වචන කතා කිරීම අතහරින්න. ඔය තමයි අත්හල යුතු දේ. මනෝ දුච්චරිතං හිත්වා මානසික දුස්චරිතෙත් අතහරින්න. මොනවද මනෝ දුස්චරිත? අන්සතු දෙයට ලෝභ කිරීම අතහරින්න. ව්‍යාපාදයේ ද්වේෂයේ ගැටීම අතහරින්න. මිත්‍යා දෘෂ්ටි අදහස් අතහරින්න. මිත්‍යා දෘෂ්ටික වෙන්න එපා. දන් දීලා වැඩක් නැහැ කියලා හිතෙනවා නම් ඒ හිතවිල්ල මිත්‍යා දෘෂ්ටිකයි අතහරින්න. පුද සත්කාර සේවා කටයුතු උපස්ථාන වැඩක් නැහැ කියලා හිතනවා නම් මිත්‍යා දෘෂ්ටිකයි අදහස. ඒව අතහරින්න. කර්මඵල කියලා එකක් නැහැ කියලා කර්මඵල අවිශ්වාස කරනවා නම් හිත ඒක මිත්‍යා දෘෂ්ටියක්. අතහරින්න ඒක. මෙලෝ පරලෝ විශ්වාස නොකිරීම මිත්‍යා දෘෂ්ටියක්. ඒවා අත්හැරලා දාන්න. ඕපපාතික සත්වයෝ වන දෙවිවරු, බඹුන්, ප්‍රේතයෝ, නිරිසතුන් ආදී ඕපපාතික සත්ව ජීවිත පිළි නොගැනීම මිත්‍යා දෘෂ්ටියක්. අතහරින්න ඒ දේවල්. අම්මා තාත්තා දෙන්න තමන් බිහි කරපු පෝෂණය කරපු අම්මා තාත්තා දෙන්න
දෙවි දේවතාවෝ බඳු විශේෂ ස්ත්‍රීන් පුරුෂයෝ කියලා පිළිගන්නේ නැත්නම් හිතක් ඒවා මිත්‍යා දෘෂ්ටි අත්හරින්න ඕවා ජීවිතෙන්. ওই දේවල් පින්වතුනි අත්තල යුතු දේවල්. ඒ දේවල් අපට හානි කරනවා. කොටින්ම සම්මා සම්බුදුවරු ලොවට පහළ වුණා කියලා පිළිගන්නේ නැත්නම් ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. අතහරින්න ඕන. යංචඤ්ඤං දෝෂ සංහිතං ඔය වෙනත් දොස් සහිත වූ අකුසල් සහගත දේවලුත් අතහරින්න. ඒ මොනවද වෙනත් දොස් සහිත වූ අකුසල් සහගත දේවල්? දැන් කයින් මවුට අත උස්සනවා නම්, පියාට අත උස්සනවා නම්, මව්පියන්ට ඇදකුද කරනවා නම්, ගුරුවරුන්ට ඇදකුද කරනවා නම්, සෑය බෝධියට ආදී පූජනීය තැන්වලට ඇදකුද කරනවා නම් ඔය කයින් වෙන දුෂ්චරිතයි. කටකින් වුණත් අම්මා තාත්තට මේ වැඩිහිටියන්ට සෑය බෝධියට නිගා කිරින් ආදී කරනවා නම් ඔය කටකින් වෙන මේ දෝෂ සහගත දේවල්. හිතුවිල්ලකින් වුණත් අම්මා තාත්තා ගැන මේ තෙරුවන් ගැන සෑය බෝධිය ගැන ගුරු භවතුන් ආදී වැඩිහිටියෝ ගැන යම් ලාමක හිතුවිලි හිතනවා නම් ඔව්වා අකුසල් සහගත දේවල්. ඒ අකුසල් සහගත දේවල් අඳුනගෙන ඒවා බැහැර කරලා දාන්න හොඳට මේ ජීවිතය ඇතුලේ අර කසඩ දේවල් අපි බැහැර කරලා දැමිය යුතුයි. මොනවද කළ යුත්තේ? කායේන කුසලං කତ୍වා කයිනුත් ගොඩාක් කුසල් කරගන්න සතුන්ට ආරක්ෂාව සලසන කෙනෙක් වෙන්න, සතුන්ගේ ජීවිතේ රකින්න කෙනෙක් වෙන්න ඒක කුසලයක්. සතුන්ට හිංසා නොකරන අවිහිංසා සහගත කෙනෙක් වෙන්න, කරුණාවන්ත චරිතයක් වෙන්න ඒක කුසලයක්. අනුන්ගේ දේ රකින්න කෙනෙක් වෙන්න, අන්සතු දේ හොරකම් කිරීමෙන් වැළකීලා අනික් කෙනෙකුට බැරි වෙලා තිබ්බ දෙයක් පවා ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඒක කුසලයක්. තම බිරිඳ ස්වාමි පුරුෂයාගේ විශ්වාසය රකින්න සිය බිරිඳගෙන් සෑහෙන මිනිසෙක් වෙන්න, සිය ස්වාමියාගෙන් සෑහෙන බිරිඳක් වෙන්න ඒක කුසලයක්. මත් ද්‍රව්‍ය, මත් වතුර මේ ජන සමාජය ඇතුලේ කොච්චර මිලට ගන්න තිබුණත් එව්වාට හිත වට ගන්නේ නැති පෞරුෂවත් මිනිසෙක් වෙන්න ඒක කුසලයක්. අන්න කයින් කුසල් කරනවා. වචනෙනුත් කුසල් කරගන්න. වාචාය කුසලම් බහුම්. වචනෙනුත් බොහෝ කුසල් කරගන්න. සත්‍ය කතා කරන්න. ඇත්තම කතා කරන්න. ඇත්තෙන් ඇත්ත ගලපන්න. අසමගි වූ සමගි වෙන වචන භාවිතා කරන්න. අපිට ලස්සන දෙයක් මේක මේ ජීවිතේ කරගන්න පුළුවන් නම් ওই තරහ අමනාප වෙලා ඉන්න අයව සමගි කරන්න කතා කරලා මේ එයා එහෙම නෑ, එයාට ඒ වෙලාවේ මෙහෙම මේ ඔයාගේ හිත පෑරෙන වචනයක් කිව්වට එයා මෙහෙම කෙනෙක්. අන්න අපිට පුළුවන් සමගි කරයිකනේ. අසමගි වූවන්ව සමගි කරන්න වචන කතා කරන්න. කුසල්. මිනිසුන්ගේ හිත සැනසෙන වචන කතා කරන්න. ඉතින් මේ මනුස්ස ජීවිතය ඇතුලේ අපි ලැබූ ලොකු ලාභයක් ඒක. අපි පැවිද්දෝ විදියට අපි ලැබපු ලොකු ලාභයක්. අපිට මිනිසුන්ගේ හිත නිවෙන වචන කියන්න ලැබිලා. මේ දහම් කතා කියන්නේ සම්පූර්ණයෙන් ඒවනේ. මිනිසුන්ගේ හිත නිවෙන. ඊළඟට වැදගත් වචන කාලවාදී, භූතවාදී, සත්‍යවාදී, ධම්මවාදී, නිධානවතින් වාචං හදවතේ තැම්පත් කරගන්න වටින වචන කතා කරන්න මේ පැවිද්දෝ විදියට අපිට දිවිගත කරද්දී අපිට ලැබෙන ලොකු ලාභයක් ඕක. දැන් මේ බුද්ධ භාෂිත කියලා කියන්නේ නිධානවතින් වාචන්නේ නේ. ඉතින් ඒව කරගන්න කිව්වා. ඔව්. ඒකේ හරි වචනයක්, මේ ලස්සන වචනයක් කියනවා. අප්පමානං නිරූපදින්. අප්‍රමාණව කුසල් කරගන්න. අප්‍රමාණව කුසල් කරගන්න. ඒ කියන්නේ ඒකේ පමණක් නෑ. පුළුවන් තරම් කුසල් කරගන්න. තතෝ ඕපදිකම් පුඤ්ඤං. ඔය විදිහට තව මතුවට සැප ලබා දෙන පින්කමුත් ගොඩක් කරගන්න. ඒ කියන්නේ සෑරජන් වහන්සේලා වන්දනා කිරීම, උපස්ථාන කිරීම කරගන්න. බෝරජන් වහන්සේලා වන්දනා කිරීම, උපස්ථාන කිරීම කරගන්න. අනිකුත් ඔය මේ කරගන්න තියෙන මේ සැප මේ විපාක සලසන පින්කම් කරගන්න ජීවිතේ. කତ୍වා දානේන තම්බහුම්. ඔය දන් දීම ආදිය හොඳට කරගන්න. අඤ්ඤේපි මච්චේ සද්ධම්මේ බ්‍රහ්මචර්ය නිවේසය. අනිත් මිනිසුන්වත් ධර්මයේ පිහිටවන්න, බ්‍රහ්මචර්යාව පිහිටවන්න.
දැන් අද ධර්ම දානය කරන පින්වතුන්ලට හරි සන්තෝෂයටපත් වෙන්න පුළුවන් මේ වගේ දහම් පදයක්. අද ඔයාලට දායාද කරන්න ලැබෙන්නේ මේ ලෝකයටනේ. මේක කොච්චර වටින අර්ථයක්ද අද අපි මේ කතා කරන්නේ. මේ දහම් පදේ යම් කිසි බුද්ධිමත් මිනිසෙක් කරගත්තොත් ඒ මිනිසයා අද වෙනකන් ගත කරපු ජීවිතේ සම්පූර්ණයෙන් යාට වෙනස් කරගත්තා. ඒක හදවතේ සමීප කරලා තියාගන්න මාතෘකාවකුත් එක්කනේ අපි මේ දහම් පද ඉස්මතු කරන්නේ. දෙව්ලොවින් ආපු කෙනෙක් වගේ ජීවත් වෙන්න. එහෙමනේ මේක අපි ඉස්මතු කළේ. ඒ කරුණ ඉස්මතු කරන්න මම කල්පනා කළේ මිනිසෙකුට කියා දීපු උතුම් අර්ථයක් වුණත් යම් සාරාංශ මාතෘකාවකින් ඔලුවට ගන්න පුළුවන් නම් ඒක ලේසි මතක රඳව ගන්න. ඒ උදෙසයි මේ කතාව. නැත්නම් නිකන් අර අපි දෙව්ලොවින් ආපු කට්ටිය අපි ඒකයි මේ අපිට ශ්‍රද්ධාවල් ලැබිලා තියෙන කියලා මේ නිකන් කියවගෙන යන්න හෝ මානසික ලෙඩක් හදා ගන්න උඩගු වෙන්න ඔළුව උදුම ගන්න කියන කතාවක් නෙමෙයි මේක. මේක මම හිතනවා ඔබට තේරෙනවා මේ ඇයි මේ විදිහේ කරුණක් අපි සිහි කරන්නේ කියලා. මේ භාග්‍යතුන් වහන්සේ අපිට මුළුමනින්ම දෙව්ලොවින් ආපු කෙනෙකුට දෙවියෝ මොන වගේ අවවාදයක් දීලා දෙව්වේ කියන එක අපිට ගෙන හැර දැක්වුවානේ. අනික් මිනිස්යන්වත් ධර්මයේ පිළිපදින්න කිව්වා. ඒකට හොඳම ක්‍රමය තමයි ධර්ම දානය. මේ ශ්‍රද්ධා රූපවාහිනියත් එක්ක ඔයාලට ගොඩාක් ධර්ම දාන කරන්න පුළුවන්. දැන් මේ මැදිරිවල කරන දේශනාවලට දායකත්ව දරනවා සදහැවතුල කොටසක්. ඊළඟට මම දැකලා තියෙනවා හරි වටින එකක් තරුණ පුතාලා. එහෙම මං ආසම ගොඩාක් ඒකට තරුණ ඔය යොවුන් සංවිධානවල ළමයි ඇතැම් වෙලාවට ධර්ම මංගල්‍ය කරනවා. ඒවාට වැඩම කරාට පස්සේ අපිටත් සන්තෝෂයක් උපදිනවා. මොකද තරුණ කොල්ලෝ ඔය නිකන් මේ තේරුම් නැති කතා වලින් රස්තියාදු වෙන වයස්වල කොල්ලෝ ගමේ පිරිස වෙනුවෙන් මහා ධර්ම මංගල්‍යයක් කරලා සරසලා මණ්ඩප ගහලා සවුන්ඩ් ගෙනල්ලා එන පිරිසට දන්සල් දීගෙන ඒ පින්වතුන්ලා මහා ඔය ධර්ම මංගල්‍ය කරනවා ඒ තරුණ වයස්වලම. සාමාන්‍ය ඔය වගේ එකකට යොමු වුණාම හරි වටිනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු යම් ගමක තරුණ සංවිධානයක ළමයි ටික ධර්ම දේශනාවක් කියමු ලැහැත්ති කරලා කරොත් එහෙම ඒ කොල්ලෝ ටිකට නොමග යන්න පරිසරය පවා වැහෙනවා. ඒ දැන් ලැජ්ජයි ඊට පස්සේ. ගමට හාමුදුරුව වඩම්මලා මේ මහා ධර්ම දේශනා කරපු ළමයි. එයාලා නොමග යන්න ලැජ්ජයි. හරි නෑනේ ජීවිතේට. පුදුම රැකවරණයක්. සමාලාට ඒ තුලින් මෙයාලට උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ළඟින් ඇසුරු කරන්න ලැබෙනවා. හොද්දට කතා බහ කරන්න ලැබෙනවා. ඒ ස්වාමීන් වහන්සේ කරන තව පින්කම් වලට සම්බන්ධ වෙන්න ලැබෙනවා. පුදුම අවස්ථා ගොඩක් තියෙනවා. ඒ නිසා මේ විශේෂයෙන් මේ ලංකාවේ දරුවෝ එහෙම මේ හරියට උත්සාහ කරන්න අපිට තව ගොඩාක් කල් තියෙයිද දන්නේ නේ. ගොඩක් උත්සාහ කරන්න දැන් මේ කාලවක වනුවේ යම් කතා බස් යනවා නේද මේ කොරෝනා වගේ තව වසංගතයක් එන්න ලැහැතිව වගේ. ඉතින් අපි දන්නේ තව කොච්චර කාලයක් මේ වගේ ධර්ම ප්‍රචාර මේවා කරන්න පුළුවන් වේද කියලා නේ. ඒ හින්දා ඔයාලා උත්සාහවත් වෙන්න. අනිත් මිනිසුන්වත් යහපතේ පිහිටුවන ධර්ම දේශනා ලැහැත්ති කරන ඒවට උත්සාහවත් වෙන්න. විදේශ රටවල් වල ඉන්න පින්වතුන්ලා පවා තමන්ගේ ජීවිතය ඇතුලේ ඒවා කරගන්න මහන්සි ගන්න. අපි කොතැනක හිටියත් හැම නිමේෂයකම මරණයට ලං වෙනවා. දැන් මේ ධර්ම දේශනාව පටන්ගෙන ධර්ම දේශනාව නිමා කරන කාලෙට ලං වෙලා. අපේ ජීවිතේ ලොකු කොටසක් අපි මෙවර කරගෙන පින්වතුනි. ආයි ගන්නද? ඔය ගෙවි ගිපු කාලේ. ආයි මේ කරපු දේශනාව රිවයින් කරලා නම් අහන්න පුළුවන් වෙයි. මේ දේශනාව අන්තර්ජාලයට වැටුණාට පස්සේ යලි අහන්න පුළුවන් වෙයි. නමුත් මේ ගෙවිණු කාලේ ආයි ගන්න බෑ මොනවා කරලවත්. ඒ නිසා හොඳ නුවණක් අපිට ඕනේ. අපේ ජීවිතේ අපේ යහපත රැක ගන්න නම් ඔය වගේ බොහොම ඒක සරල නුවණක් නෙමෙයි. පැහැදිලි නුවණක් ඕනේ. ඒ පැහැදිලි නුවණ නැති මනුස්සයව හරි ඉක්මනින් අතරමං කරයි. අපි නුවණට බාධා කරන ලොකුම දෙයක් පින්වතුනි මාන්නේ. නමාන කාමෝ දමෝ ඉදත්ති. මේ
බුද්ධ ශාසනය ඇතුලේ මාන්නේ කැමති කෙනෙකුට නම් දමනය වීමක් නැහැ. ඒ මාන්නේ කැමති කෙනාට මාන්නේ තමයි ඉහෙට ගහන්නේ. එයාට අය දමනය වීම කතන්දර නේ. මාන්නෙන් ඉහ උදුම්මාගෙන ඉදී. ඔච්චරයි. ඒ නිසා අපි මේක හොඳට හිතට අරගෙන මේ ජීවිතය ඇතුලේ වලට පුළුවන් හැම පැත්තකින්ම පින්කම් කරගන්න, ධර්ම දාන කරන්න පුළුවන් අය ධර්ම දාන කරගන්න, ගමට දේශකයන් වහන්සේලා වැඩම කරවලා ධර්ම මංගල්‍ය කරන්න පුළුවන් කට්ටිය ධර්ම මංගල්‍ය කරන්න. ඉතින් ඒවා තම තමන්ට පුළුවන් මට්ටමේ ඒවා කරගන්න. ඉමායානුකම්පාය දේවා දේවං යදා විදු. මේ විදිහට දෙවිවරුන් යම් වෙලාවක චුත වෙන දෙවි කෙනෙක්ව දකිනවා නම් ඔය වචන කියන්නේ අනුකම්පාවෙන්මයි. චවනතං අනුමෝදන්ති ඒහි දේව පුනප්පුනං. ඒ වගේ මේ දෙවියගේ හිතේ දුකේ නැති කරන අදහසින් අර දෙවිවරු අන්තිමේට මේ මෙහෙම කියලා සතුටු කරවනවලු. දෙවිය ඔබ ආයෙම මෙහෙ එන්න. දැන් අර දෙව්ලම එයා යන්නේ කියනවා. දැන් අපි හිතමු අපි යම් නෑදෑ ගෙදරක ගිහිල්ලා ආපහු එනවා. අපි හිතමු දවස් 3-4ක් සතියක් විතර ඉඳලා අපි එන්නේ කියලා. අර හිතවත්කමත් එක්ක ඒ ඇතිවෙච්ච ලෙන්ගතුකම් එක්ක ඉඳලා සමහරට එනකොට නිකන් ඇස් වලට කඳුළු පවා එනවනේ නේද? සමහරවිට නෑදෑ ගෙවල වලින් එද්දි එනකොට සමහරට නෑයෝ කියන්නේ නැද්ද? ආයේ නිවඩුවක හම්බවම යම එන්න කියලා කියන්නේ. ආන්ගේ වගේ ආදරණීය වචනයක් මේක. ඒහි දේව පුනප්පුණ. දෙවිය ඔබ ආයෙමත් මෙහෙන්ට. හැබැයි දෙවි කෙනෙක් අපිට එහෙම කියලා එව්වත් අපි හිතමු අපි මනුස්ස ලෝකෙට ආවේ දෙව්ලොවින් කියලා. දෙවිවරු අපිට වට කරගෙන කිව්වා කියලා හිතමු 100ක් හමාරක් ලක්ෂයක්. දෙවිය ආපහු එයා මෙහෙන්න කියලා. දැන් මෙහි ඇවිල්ලා ඒ චරිතේ පව් කරනවා. මේ ඇවිල්ලා මෙහි තියෙන ඔය සල්ලාලකම් වලට එහෙම අහුවෙලා ඔය මේ අපි හිතමු මේ තව කාලයක් යනකොට මේ ලංකාව වගේ රටකත් මේ ඔය ලිවින් ටුගෙදර් වගේ ඒවා නීති සම්මත කළොත්, සල්ලාලකම් නීති සම්මත කළොත්, සමලිංගික ඒවා නීති සම්මත කළොත්, ඊළඟට මේ ලංකාව වගේ රටකත් ඇබෝෂන් වගේ දේවල් නීති සම්මත කළොත් එහෙම ඕන් දෙව්ලොවින් ආපු දෙවියෙක් එව්වට අහු වෙනවා. එව්ව ශෝක්නේ කියලා. මේ අවුරුදු 60 70 80ට සල්ලාලකම්, වනචරකම්, මනුස්ස ඝාතන ඔක්කොම කරගෙන ආයෙත් දෙව්ලොව යන්නද? එහෙ එන්න කිව්වට යන්නද? දෙව්ලොවට යන මාවත වනස ගත්තොත් කොහේ යන්නද මින්වතුනි? ඒ නිසා හොඳට අපි තේරුම් අරගන්න ඕන අපි මේ මනුස්ස ජීවිතේට ඇවිල්ලා පින්බලයකින් ආපු මේ මනුස්ස ජීවිතේ මේක ඇතුළෙම වනසා ගන්න අවාසනාවන්තයෝ නොවිය යුතුයි. මේ මනුලොව ජීවිතය අවසන් වෙනකොට මනුලොවට වැඩි තරම් වූ ආරක්ෂාවක් හදාගෙනම මේ ලෝකෙන් අපි සමුගත යුතුයි. මනුලොවට වැඩි තරම් වූ ආරක්ෂාවක් හදාගන්න ඕන අපි. ඒකට ඒ ආරක්ෂාව වෙනුවෙන් අපිට වර්ණනා කරන්න තියෙන්නේ දෙව්ලොව තමයි. ඒක తాවකාලික පිළිසරණක් නිසා. ඒක අපි තේරුම් ගන්නත් හොඳ බුද්ධි මට්ටමක් තියෙන්න ඕන. මේ බුද්ධි මට්ටම නැති මිනිසයා මේ නිකන් උඩඟොකමින් ඔළුව උදුම්මගෙන දොඩවනවා. එහෙම ගිහි පැවිද්දෝ දොඩවන හැටි අපි දැකලා තියෙනවා. ඉතින් මොනවා කරන්නද? ඒක තේරුම් ගන්න මට්ටමක මේ මානසික බුද්ධිමත්කමක් එයාට නැත්තම් බුද්ධිහීන මිනිසයා වෙනුවෙන් කරන්න දෙයක් නැහැ නේ පින්වතුනි. ඒ කියන්නේ දැන් මෙහෙම තේරුම් ගන්නකො ඔබ. S2 පෑදීම උදෙසා උවමනා කරන සටහන්වත් නැතිව යම් කිසි කෙනෙක් ජන්මලාභය ලබලා තියෙනවා නම් අපිට බෑනේ පින්වතුනි එයාගේ ඇස් උපද්දන්න. එයාට කොහොමද පෙනීම ලබා දෙන්නේ? නෑනේ විකල්පයක්. එයාට අඩු ගානේ යම් කිසි ඇසක් බද්ධ කිරීම උවමනා කරන කොටස් ටික හරි ජන්මයෙන් ලැබිලා තියෙන්න බෑනේ. එහෙම නැත්නම් අපි මොකද කරන්නේ? සමහරුන්ට එහෙම ඒ වගේ නුවණැස පාද ගන්න උවමනා කරන සටහනක් නැහැ. ඉතින් කොහොමද කරන්නේ? ඒ නිසා අපි බුද්ධිමත් වෙමු. අපිට මේ ලැබුණේ පුංචි මනුස්ස ජීවිතය. මේ ලැබුණු මනුස්ස ජීවිතේ සාර්ථක මිනිසෙක් විදිහට මේ ලෝකයට සමුදෙන්න පුළුවන් ආකාරයෙන් ඔබ ගත කරන්න. ඒ උදෙසා මම මේ අද කියපු අදහස ඔබට උදව් කරයි. දෙව්ලොවින් ආපු කෙනෙක් වගේ ජීවත් වෙන්න.
ඒ අර්ථය හොඳට හිතට කාවද්දගෙන මේ ගත කරන පුංචි මනුස්ස ජීවිතය තුළේ බොහෝ පින් කුසල් රැස් කරගෙන ගුණවන්ත පින්වන්ත ජීවිතයක් උපදව ගන්න ඔබ කාටත් වාසනාව ලැබේවා. ගෞතම බුදුරජුන්ගේ සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පිහිට සලස ගන්නටත් වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු.